සීතල සුළඟ මෘදු ලෙස හමන කුඩා ගම්මානයක් තිබුණා. ඒ ගම්මානයේ මැද දිලිසෙන තරු රතු සහ කොළ ලාම්පු වලින් සැරසුණු විශාල නත්තල් ගහක් තිබුණා. රැට ඒ ගහ මුළු ගම්මානයම ආලෝක කරලා ළමයි හැමෝම සතුටින් ඒ වටා සෙල්ලම් කළා. ඒ නත්තල් ගහ යට කාටවත් නොපෙනෙන විදිහට කුඩා බලු පැටියෙක් හිටියා. ඔහුට තිබුණේ පරණ කාඩ්බෝඩ් කැබැල්ලක් විතරයි. සිනාහඬ ඇහුණත් ඔහුගේ හිතේ තිබුණේ තනිකමයි. හැම රැයකම ඔහු ගහ දෙස බලලා මේ නත්තල් ගහ යට මටත් වාසනාවක් ලැබෙයිද කියලා හිතුවා. නත්තල් රෑ හදිසියෙම ගහේ රන්තරුවක් පහළට වැටුණා. බය වෙලා බලු පැටියා පසිකට පැන ගියා. ඒ තරුවෙන් පැතිරුණු මෘදු රන් ආලෝකය ඔහු වටා උණුසුමක් ගෙනාවා. ඔහුගේ බිය අඩු වෙලා හිතේ කුඩා බලාපොරොත්තුවක් දිලිසුණා. ඒ දර්ශනය දැකපු ළමයි බලු පැටියාව දැක්කා. ඔහුව අතට ගත්තා. උණුසුම් රෙදි වලින් ඔහුව ආවරණය කරලා ආහාර ලබා දී ආදරයත් ලබා දුන්නා. ඒ නත්තල් දවස බලු පැටියා වාසනාව වුණා නවගයක් ලැබුවා. එදා ගම්මානේ හැමෝම තේරුම් ගත්තා නත්තල් ගහේ සැබෑ වාසනාව කියන්නේ ආදරය සහ කරුණාව කියලා.